අපි යනවා ගැරන්ටි අල්ල බලන්න මේක තියෙන ඇටම් පිටියේ ගැරන්ටි අල්ල බලන්න තමයි යන්නේ. Travel Dala YouTube channel එකේ අපි දෙවෙනි වීඩියෝ කරන තමයි මේ ලෑස්තිලා තියෙන්නේ. මගෙත් එක්ක එන්න ලස්සන තාප් වෙන්න තමයි මේ එක යන්නේ කට්ටිය ඔක්කොම එක යන්නේ. එන්න මගෙත් එක්ක පිටිපස්සෙන් මෙන්න දුවගෙන එන්න. එකතු වෙලා ඉන්න මගෙත් එක්ක වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම අපි යන්නේ අද කොහේ බලන්නද? අපි යනවා ගැරන්ටි අල්ල බලන්න. මේක තියෙන්නේ ඇටම් පිටියේ. ඇටම් පිටියෙන් ගාවිල පාරට තමයි අපි එන්න ඕන. කිලෝමීටර් 10ක් විතර දින ඇටම් යන්න පල්ලෙහාට. ඉතාලම ලස්සන ඉතාලම ලස්සන පට්ටම ලස්සන ප්ලේස් එකක්. ඒක ලස්සන කොච්චරද කියලා මට මේක කියන්න බෑ. ඔයා මගෙත් එක්ක ඉන්න වීඩියෝ එකේ අන්තිම වෙනකම් එන්න දුවන් එන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ Travel Dala page එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අනිවාර්යෙන්. ඔයාලගේ මගෙත් එක්ක හිටියොත් තමයි මට මේ විදිහේ ලස්සන වීඩියෝ හැමදාම ගේන්න පුළුවන් ඉන්නේ ඔයාලත් එක්ක. ඒකන්ද එන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න. ඉතාලම ලස්සන තැන එක්ක යන්නේ. Travel Dala හැමදාම එක්ක යන්නේ. කවුරුත් දගමු නැති වැඩි ප්‍රසිද්ධ නැති ඉතාලම ලස්සන තැන් වලට ඒකන්ද ඉන්න වීඩියෝ එකේ ගැරන්ටි අල්ල කියන්නේ wow place එක. මේ පැත්තේ තියෙන supreme place එක. මම ගොඩක් ආසාවෙන් හිටියෝ කට්ටිය මෙහෙ එක යන්න. ඒකන්ද එන්න මගේ වීඩියෝ අස්සෙන් මෙන්න Travel Dala follow කරලා තියාගන්න. අපි හම්බෙමු ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙනවා. එන්න අපි යන් ගැරන්ටි අල්ල බලන්න. දුවන් එන්න දුවන් එන්න දුවන් එන්න. මේ තමයි ඇටම් පිටිය ගාවෙල පාර. අපි යන්නේ මේ ඇටම් පිටිය ගාවෙල පාර පල්ලෙහාට මේ යන ගමන් ඉන්නේ. අපි යන්නේ ගැරන්ටි අල්ල බලන්න. ඔයාලත් එක්ක ඉන්න වීඩියෝ ගන්න තියනවා ඉන්න ලස්සන ගාලා තියෙනවා. අපිත් එක්ක ඉන්න වටපිටාවක් තියලා සබා සෞන්දර්ය ලස්සනයි ඉතාලම ලස්සනයි. මම ඔයාලට කියන හැම ලස්සන view point එකක් වෙන්න. මගෙත් එක්ක ඉන්න අපි චුට්ටකින් හම්බ වෙන ලස්සන view point එකකදී ආයේ ගැරන්ටි අල්ල කිට්ටුවට ගිහිල්ලා පාරක් හම්බෙනවා. ලස්සන view එක බලන්න. ඉතාලම ලස්සනයි. මේවා කවුරුත් දන්නේ නැති පැති. ඒක අහන්න ඉන්නක මගෙත් එක්ක වීඩියෝ කරලා ඉවරනකම්. ඉතින් යාළුවනේ මේ අපි යන ගමන් ඉන්න මේ ගාවිලට යන්නේ ගැරන්ටි වල බලන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ යනකොට කතා කරන තරම් පුදුම තරම් ලස්සන තැන් ටිකක් පට්ට ලස්සන තැන් ටිකක් තියෙනවා. ඒක අහන්න ඔයාලට ඒ ටික පෙන්වන්න නැතු යන්න තරම් ලෝභ හින්දායි මම ඔයාලට මේක පෙන්වන්නේ. බලන්න යාළුවෝ පුදුම තරම් ලස්සනයි. පට්ට ලස්සනයි. ආරම ලස්සන මන්තියක් තමයි. ඉතාලම ලස්සන මේ මන්තිය. ඒක දාගෙන මානසික සුවය තියාගන්න බැරි තරම් මානසික සුවයක් තියෙනවා. එන්න මේ පැත්තේ පුළුවන් පාරක් තමයි මානසික සුවයක් තියෙන යාළුවනේ. එන්න ගැරන්ටි අල්ල බලන්න මගෙත් කියන්. ඔයාලා මම මේ විදිහට ලස්සන ලස්සන තැන් වල මම නතර කරනවා. ඒ නතර වෙලා ඔයාලට හැමදේම පෙන්නනවා. මේ පුඩ කලාව මේ කලාව තමයි මේ පොඩි දින්නක් කරන වෙලාවේ පොඩ්ඩක් වෙහිබර කාලුණක් තමයි තියෙන්නේ. ඒ පිටි පොතව මාර සරීපයක් තියෙන්නේ. එන්න අපිත් කියන්න ගැරන්ටි අල්ල තව පොඩි දුරක් අපි යන්න තව කිලෝමීටර් 4ක් 5ක් වගේ අපි යන්න ඕන. අපිත් එක්ක එන්න මේ විදිහට ලස්සන තැන් ටිකක් බලන්න. මගේ page එක follow කරලා දිනා නැත්නම් follow කරලා තියාගන්න. මගෙත් එක්ක එන්න යන්න. බලන්න යාළුවනේ පුදුම තරම් ලස්සනයි. මාරම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. මම පුදුමාකාර තරම් වාසනාවන්තයි ඔයාලට මේ විදිහ තැනක් පෙන්වන්න. මේ විදිහ ලස්සන ලොග් එකක් කරන්න. ඔයාලව එක්ක යන්න මට ලැබිච්ච වාසනාවක් කියලා මම සලකනවා. පුදුම තරම් ලස්සනයි. ඔළුව නිදහස් වෙන මනස රූපපත් කරන වටපිටාවක් තමයි තියෙන්නේ. පුදුම නිස්කලංක පරිසරයක තමයි තියෙන්නේ. සංචාරය කරන්න කැමති මිනිස්සුන්ට එන්න පුළුවන් ලස්සන පැත්තක්. ෆොටෝග්‍රැෆි වලට ආස කටේ එන්න පුළුවන් ලස්සන පැත්තක්. ඉතින් යාළුවනේ හරියම ලස්සන තේවතු මැදින් කඳුපන්ති අතරින් ලස්සන ගමනක්. ඔය කට්ටිය එන්න මේ ලස්සන ගමනට ඔයාලත් ඇවිල්ලා බලන්න මේ අත්දැකීම කොහොමද කියලා.
අපි ලං වෙලා ඉන්නේ ගැරන්ඩියට කිලෝමීටර් 2.5ක් තමයි මෙතනින් යන්නේ යන්න තියෙන්නේ. යනින් ගමන් පුදුම ලස්සන පරිසරයක් සෙට් වුණා. අත්තම ලස්සන පරිසරයක් අත්තම ගනු පරිසරයක් ලස්සන පොඩි වනාන්තරයක් දෙනවා. ලස්සන පාරක් කරලා බලලා ඕකට්ටි දෙක පෙන්වන්නම් මට ආසි දුනා. ඒක හන්ද ගැරන්ඩියල් යන ගමන් පොඩ්ඩක් හෝම් බ්‍රේක් කළා. මං ආවා මේ පොඩි දෙක පෙන්වන්න. එන්න මගෙත් එක්ක යන්න. මොකද මාරම රස්සායි ඈ. ආපස්සේ යන්න ඉතින් වා ඉන්න. ඔයාලා ඉන්නේ. අයින්ලා මේ බලන්න. උගලක් කරන තැනක් දුන්නු විතරයි. ඩාන්ස් කරන තැන මේ වන්නේ ආවද? ලස්සන දිය පාරක් කරලා බලලා හැයි. අපි යන්නේ දැන් ඒක බලලා ඒක පොඩ එන්ජොයි කරලා ඔළුව පොඩ නිදාස් කරගෙන අපි යනවා ගැරන්ඩියල්. ඉන්න මෙතන මොකද එන්නේ. කලින් කවුරුන් දෙන්න ඇවිල්ලා මෙතන පොඩි නටමුන් වගේ ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා. හරිද? ඒක මම ඔයාලට පෙන්නන්න. මේ බලන්න යන්නේ කලින් ආපුවත් එන්ජොයි කරලා ලස්සන ගල් බැලන්ස් කරනවා. ගල් බැලන්ස් කරලා කියන්නේ කට්ටිය පොඩ්ඩක් මේ පැත්තට එනවා. හරිද? ඒක හන්ද ඔයාලත් දෙන්න. හරිම ලස්සන තැනක්. අපි මේ ඉන්නේ ලස්සන පරිසරයක් අස්සේ. ඒක හන්ද එන්න. මගේ හන්දේ හැම ලස්සන තැනක්ම මම ඔයාලට පෙන්නනවා. එන්න. සීතල වතුර පාර මේ විදිහට සීතල වතුර පාරක මේ විදිහ වෙලාවක මේ විදිහට ඉන්නවා කියන්නේ පුදුම තරම් තියා ගන්න බැරි තරම් මාරම එන්ජොයි කරන තැන මේ මහන්සි අර ගොහින් ගියාද මහන්සි ඒතර කුඹ වතුර පාර එන්න ගායිස් ඇවිල්ලා බලන්න මේවා දැක්කම දිව්‍ය ලෝක වගේ මේ බලන්න පුදුම තරම් දිව්‍ය ලෝක වගේ ඔයාලගේ ෆ්‍රී ෂූට් එකක් වුණත් මේ දුරට කරන්න පුළුවන් මිනිස්සු අහුලක් නැහැ. ඒ ඉතරම ලස්සනයි ස්වභාව හොඳට ආදරය කරන ඔයාලට මේ ආරාධනා කරන්නේ එන්න පුදුම තරම් ලස්සනයි guys. ආතල් මේ කට්ටිය ඇවිල්ලා මේ විදිහට හොඳට එන්ජොයි කරලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ආවට කමන්නේ චුට්ටකින්වත් මේ විදිහ ලස්සන පරිසරයක් විනාශ කරලා යන්න හිතන්නවත් එපා. මොකද මේවා දැක්කම දිව්‍ය ලෝක වගේ එක්තර ලස්සනයි. කැලලක් නම් පේන්නේ නැහැ. හරිද? ඒකන්ද ඔයාලා මේ ආවොත් අනිවාර්යෙන්ම ගෙනාපු ගාබේජ් එක නම් මතක් කරලා දාලා යන්න එපා. තරම්ම යන්න ඕන. හරි? ඒකන්න මේ විදිහ සුන්දර පරිසරයක් විනාශ කරන්න හිතාගන්න ඉන්න එපා. රසවින්ද එන්ජොයි කරන්න එන්න. හරිද? මේ යන්න තව අපිට තියෙන කිලෝමීටර් 2යි යන්න තියෙන්නේ. ඒ කිලෝමීටර් 2 ගියාම ඊට වඩා ලස්සන ඊට වඩා ලස්සන සුන්දර ඇල්ලක් වලට පෙන්වන්න යන්නේ. ඉතින් ඇල්ලට යන්න කලින් මෙච්චර ලස්සනයි නම් ඇල්ලට ගියාම කොච්චර ලස්සනයිද කියලා හිතන්න ගායි. ඉන්න මගෙත් එක්ක ඉන්නකෝ. මේ විදිහ ලස්සනට තාත් එකක් පෙන්වනවා. අපි යන්න. කොටසක් මේ පේන්නේ. අපි තාම ගියේ නැහැ. අපිට තව කිලෝමීටර යන්න තියෙන්නේ. ඒ තිබ්බ තියෙන ලස්සන පොඩි කොටසක් මේ පෙන්වන්නේ. ගැරන්ඩියල් ගැන තියෙන ආසාව වැඩි කරන්න කරන මේ පොඩි පත්කමයක් බ්‍රදර්ස්. හරිද? ඒකම ගායිස් එන්න ලස්සන පරිසරයක තමයි තියෙන්නේ. අයියෝ බලලා යන්න එන්න. අපි එනම් තව චූටි වෙලාවකින් හම්බ වෙනවා ගැරන්ඩියල්ලේ සිට බ්‍රෝ. ඔන්න ගායිස් අපි ඇවිල්ලා ඉන්නේ ගැරන්ඩියල්ලේ කිට්ටුවට. මේ ගැරන්ඩියල්ලේ මෙතනින් අපි වාහනේ පාක් කරලා අපි බයිසිකල් එහෙම නතර කරලා අපි මෙතනින් එහාට තමයි යන්නේ පයින්. අපි ඉක්මනට යන් ගැරන්ඩියල්ල බලන්න. ඉවසිල්ලක් නැති ඉන්න ගැරන්ඩියල්ල කොච්චර ලස්සන කියලා ඔයාලට පෙන්නනක. ඉවසිල්ල නැති ඉන්න ගායිස් ඉක්මනට යන්න. මම ඔයාලට පෙන්නන්න. ඉක්මනට මම ගැරන්ඩියල්ල පෙන්නනවා. පාර නම් පොඩ්ඩක් වල්ගලේ වෙලා තියෙන්නේ. ඔන්න යාළුවා අපි ගැරන්ඩියල් කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. අපි කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. ඒක හන්ද මේ යන්න ඕන පාර ඉතාලම දුෂ්කරයි. අන්තිමට පොඩ්ඩක් කැරෑ වෙලා තියෙන්නේ. පාර හොඳට පේන්නේ නැහැ. ඒකද පරිස්සමෙන් යන්න ඕන. එන්න අපිත් ඉක්මනට යන්න. ගැරන්ඩියල්ල වෙන්න මට ඉවසිල්ලක් නැති ඉන්නේ ඔයාලට. පරිසරේ කැරෑ වෙලා තියෙනවා. ස්වභාව සෞන්දර්යය වටිනාකම ගන්න ඕන.
මේ යාළුවනේ අපි ගැරන්ටි ඇල්ල බලන්න ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන උමාවේ, ඒ උමාවේ තමයි තමයි ගැලිමල සහ උපපර්ණකම සහ උපපරාද වෙන් වෙන්නේ මේ ඇලෙන් එහාට තමයි මේක උමාවය. මේකේ නාන්න බෑ පරිස්සමෙන් වෙන්න ඕන. මේක ගොඩක් මඩේ එරුණා තමයි මේ තාල නාන්න බලාගෙන ඉන්න එපා නාන්න ලොකුවට බෑ මේක සුන්දරත්වයෙන් ඉන්න පුළුවන් පිරිම සුන්දරත්වයක් තියෙන පරිසරයක් තමයි තියෙන්නේ එන්න මේ පැත්තට එන්න ඉක්මනට වෙනවා ගැරන්ටි මෙතන කිට්ටුව තියෙන්නේ උමාවෙන් පොඩි කාලේ තමයි ගැරන්ටි තියෙන්නේ අපි ඔහොම යන් ගඟ දිගේ උඩට එන්න ගායිස් අපි ගැරන්ටි ගාවට ඇවිල්ලා තියෙන්නේ පට්ට දුක්කර ගමනක් තමයි බ්‍රෝ මේකේ තියෙන්නේ මේක අලුතින් පැනගෙන එන්න ඕන එන්න පාරක් නෑ හරියට ගල්ුඩේ පැනගෙන යන්න ඕනේ තාම පරිස්සම් වෙන්න යටිවත පුස්සනවා එන්න අර තියෙන්නේ ඇල්ල දෙන්න තමයි ඔය තමයි ගොඩක් ආසාවෙන් ආවේ මාතාව ගමනේ ගැරන්ටි ඇල්ලක් දක්ින්න දෙන්න ඇටම් පිටි තමයි මේ ගැරන්ටි ඇල්ල තියෙන්නේ ගැරන්ටි ඇල්ල එනකොට මතක් කරලා ඔය කට්ටිය සේෆ්ටි දේවල් අරන් යනවා සපෝට් එකක් අරන් එන්න ගලුන් ඉදිරි ඉස්සනවා එරගෙන තැන් තියෙනවා මගේ මේ තෙමිට තියෙන්නේ එරිලා ඉතියේ ඒකාන්ත තමයි වොට් එකක් දාගත්තේ පල්ලාගකෙම වොට් එක ලස්සන බලන්න ස්ටාර්ට් එක ළඟට එන්න ගැරන්ටි ඇල්ල මේ තියෙන ගැරන්ටි ඇල්ල කොච්චර ලස්සනද කියලා බලන්න එන්න ගැරන්ටි ඇල්ල විනාශ කරන්න නැතුව අයියල් ලස්සනට බල්ල යන්න මෙතෙන්ට ඉන්න පට්ටම ලස්සනයි ඒ බලන්න කොච්චර ලස්සන සුන්දර වටපිටාවක් තියෙන කියලා මේ ඉන්නේ අර මගෙත් එක්ක තව මල්ලි කෙනෙක් ඇවිල්ලා ඉන්නේ මේ මල්ලි කැමති නැහැ කැමරාවට මූණ දෙන්න මේ බලන්න කොච්චර ලස්සන තැනකද අපි ඉන්න කියලා මේ ඔයාලත් එන්න ගැරන්ටි ඇල්ල බලලා යන්න එන්න ට්‍රැවල් කරනක් යනට මාර වාව් ආතල්ලයක් තියෙන්නේ ඉතින් එන්න තවත් ඔයාලා කියන එන්න කියලා එච්චර එන්න කියලා කියන්නේ එච්චරම ලස්සනින් ඉන්න බ්‍රෝ ඔයාලත් එන්න ගායිස් ඇවිල්ලා බලලා යන්න ගැරන්ටි ඇල්ල හොඳ ට්‍රැවල් කරන කෙනෙක්ට මේ දෙකට ආස කරන කෙනෙක්ට මාරම හොඳ තැනක් එන්න මම ඔයාලට මේ අරගෙන වීඩියෝ කියන කොටස් අද බලන් හිටියා ඉතින් මගෙත් දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඔන්න ගායිස් අපි අද ඔයාලත් ගන්න ආවේ ගැරන්ටි ඇල්ල කියන සුන්දරත්වය පෙන්නන්න ට්‍රැවල් දාලා පේන්න මොනවද කියලා ගන්න ලස්සන මේ සුන්දරත්වය පාඩම හැමදාම අරන් එනවා එහෙම අරන් යනකොට ට්‍රැවල් දාලත් එක්ක ඔයාලා හැමදාම ඉන්නේ ඔයාලගේ ආදරය තමයි අපි දීර්ඝ ගමනක් ගෙනියන්නේ ඉතින් මේ විදිහට ගන්න එන්න මගෙත් එක්ක එනකොට මේ පරිසරය විනාශ කරන්න බෑ ලස්සන ඉති අනාගතේ තියලා යන්න අමතක කරන්න එපා මම යාළුවෝ මම දන්නවා මේ දේවල් හැමදාම මම කියන දේවල් අහනවා කියලා පරිසරයට ආදරය කරමු අපිත් එක්ක දිගට වෙමු එහෙනම් ට්‍රැවල් කරලා අද සමු ගන්නවා අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එනවා මගේ